Hi, මම ප්‍රසාද්. ඉතින් මේ වීඩියෝ එකෙන් අද අපි කතා කරන්න යන්නේ කොහොමද ඔයාලට ගැළපෙන හරියටම හරියන hair style එක හොයාගන්න කියලා. ඉතින් වැඩි කතා නැතුව අපි යන් වීඩියෝ එකට. පළවෙනි එක තමයි find your face shape. ඒ කියන්නේ මුලින්ම identify කරගන්න ඕන වගේ face shape එක මොන වගේද කියන එක ගැන. ඉතින් face shape අතර long shape, round shape, square shape, oval shape, heart, diamond මෙන්න මේ shapes ටික තියෙනවා. මෙතනින් ඔයාගේ face shape එක මොකක්ද කියලා තෝරගන්න. ඔයාට මේක තෝරගන්න ලේසිම ක්‍රමය තමයි ඔයාගේ selfie එකක් ගහලා බලන්න ඔයාගේ face shape එක මොකක්ද කියලා. ඉතින් ඔයා face shape එක මොකක්ද කියලා හරියටම identify කරගත්තට පස්සේ ඔයාට පුළුවන් ඔයාට ගැළපෙන hair style එකක් දාගන්න. හැබැයි ඊට කලින් ඔයා සලකා බලන්න ඕන කාරණා කිහිපයක් තියෙනවා. අපි බලමු මොනවද කියලා. උදාහරණයක් විදිහට long shape මූණක් තියෙන කෙනෙක්ගේ කොණ්ඩේ උඩට තියන්න එපා කියලා තමයි කියන්නේ. මොකද ඒකට හේතුව long shape කියන්නේ මූණ දිගයි කියන එක. ඉතින් මූණ දිග කෙනෙක්ගේ ඔළුව උඩින් තවත් කොණ්ඩේ තිබ්බහම මූණ තවත් දිගින් පේනවා. ඉතින් ඒ නිසා ගොඩක් උඩට කොණ්ඩේ තියන්න එපා කියලා තමයි long shape එකක් තියෙන කෙනෙක්ට suggest කරන්නේ. ඒ වගේම round shape එකක් තියෙන කෙනෙක් කොණ්ඩේ උඩට තියන්න ඕන. ඒ කියන්නේ යාගේ round shape එක නිසා ඔයා දෙපැත්තට කොණ්ඩේ දැම්මහම ඔයාගේ මූණ තවත් round වෙලා පේනවා. ඉතින් ඒක නැති කරන්න ඔයාලට පුළුවන් උඩට කොණ්ඩේ පීරලා මෙන්න මේ වගේ hair style යොදාගත්තොත් ඔයාගේ මූණ face shape එක තවත් ලස්සනලා පේනවා. ඊළඟ එක square shape එක. මේක masculine shape එකක්. ඉතින් මේකට නම් ඕනම hair style එකක් match වෙනවා. ඉතින් ගොඩක්ම match වෙන hair style එක තමයි buzz cut කියන්නේ. buzz cut එක කපපු ගමන් ඔයාගේ අර masculine ලක්ෂණ හොඳට defined වෙලා පේනවා. ඉතින් ඊළඟ face shape එක තමයි oval කියන්නේ. ඉතින් මේ face එකට නම් ගොඩක් hair style match වෙනවා. ඉතින් hair style ගොඩක්ම match වෙන face shape එකක් තමයි oval කියන්නේ. ඊළඟ එක heart. කාට් එකයි ඩයමන්ඩ් එකයි දෙකම එක වගේ පොඩි වෙනසක් තියෙන මෙන්න මේ පේනවා වගේ. ඉතින් මේකෙදි අර forehead එක ගොඩක් ලොකුයි hard and diamond කියන face shape එකක් තියෙන අය. ඉතින් මෙතෙන්දී ඔයා කරන්න ඕන වගේ forehead එක නොපෙනෙන විදිහට hair style කරන එක. හිතන්නකෝ ඔයාගේ face shape එක oval shape එකක් කියලා. oval shape එකට ගැලපෙන hair style මොනවද කියලා බලනවා. එහෙම බලලා ඔයා ඒ වගේ hair style එකක් try කරා කියනවා. ඒත් ඒ hair style එක වලට කැතයි නම් ඒකට ප්‍රධාන වශයෙන් බලපාන හේතුව තමයි ඔයාගේ nose shape එක, eye area, ඊට පස්සේ forehead එක වගේ දේවල්. ඉතින් ඔයාගේ face shape එක විතරක් නෙමෙයි හොඳ hair style එකක් match වෙන්න ඔයාගේ nose shape එක මේ දේවලුත් බලපානවා. ඉතින් ඒ නිසා ඔයාලා හොඳට මතක තියාගන්න ඕන දේ තමයි face shape එකම depend වෙන්නේ නැහැ ඔයාගේ හොඳ hair style එකක් තෝරගන්න. ඊළඟට අපි සලකලා බලන්න ඕන ලොකුම දේ තමයි hair type එක මොකක්ද කියන එක ගැන. hair types වර්ග 4ක් තියෙනවා. පළවෙනි එක තමයි straight hair type එක. මේ straight hair එකක් තියෙන කෙනෙක්ගේ කොණ්ඩේ හසුරවන්න හරිම ලේසි. manage කරන්න හරිම ලේසි. style කරන්නත් සාමාන්‍යයෙන් ලේසි. ඒ වුණාට මේකේ තියෙන flat ස්වභාවයක්. ඉතින් මේ නිසාම ඔයා hair style කරද්දී ඔයාගේ කොණ්ඩේට ගැලපෙන නැත්නම් hair type එකට ගැලපෙන hair styles try කරන්න ඕන. ඊළඟ එක තමයි wavy hair style එක. මේක versatile. මේක ඕනම විදිහකට style කරන්න පුළුවන්. ගොඩක් styles කරන්න පුළුවන් hair type එකක්. ඉතින් මේවට match වෙන hair styles ඔයා ඕන තරම් දන්න ඕන තරම් දැකලා ඇති. සහ මේ දවස්වල trending යන hair styles ගොඩක් match වෙනවා. මෙන්න මේ කියන wavy hair type එකට. ඊළඟ curly hair style එක. curly hair style එකක් තියෙන කෙනෙක්ට ආයේ style කරන්න ඕනෙම නැහැ. මොකද curly hair එකක් තියෙන කෙනෙක්ගේ already style එකක් කරා වගේ තමයි පේන්නේ. ඉතින් මීට අමතරව curly hair එකක් තියෙනවාට මෙන්න මේ styles ටික try කරලා බලන්න පුළුවන්. hair type එක තමයි coily hair කියන්නේ. coily hair කියන්නේ නිකන් African vibe එකේ hair එකක්. ඉතින් මෙන්න මේ නිසාම යාලට limited hair style කිහිපයක් තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ පේනවා වගේ ඔයාට hair style කරන්න පුළුවන්. ඊළඟ ඔයා සලකා බලන්න ඕන ප්‍රධාන කාරණේ තමයි ඔයාගේ hair ගේ density එක. ඒ කියන්නේ ඔයාගේ hair එක තුනීද නැත්නම් ඝනකම්ද කියන එක. ඉතින් අපි දන්නවා තුනී hair එකක් තියෙනවා නම් ගොඩක් වෙලාවට ගොඩක් hair style කරන්න බෑ. ඒ වගේම ගොඩක් අර heavy products වගේ දේවල් භාවිතා කරන්න බෑ. ඒකෙන් damage වෙනවා. සහ ඒ වගේම තුනී hair එකක් තියෙන කෙනෙක්ගේ කොණ්ඩේ ටිකක් වැඩි වැවුවම එයාගේ තට්ටේ වගේ දේවල් පේන්න පටන් ගන්නවා. අන්න මේ නිසා ඔයාගේ තුනී කොණ්ඩයක්ද තියෙන්නේ ඝනකම් කොණ්ඩයක් තියෙන්නේ කියන එක බලා ගන්න වෙනවා hair style එකක් කරන්න. ඉතින් ඝනකම් hair එකක් තියෙන කෙනෙක්ට නම් මෙහෙම නෑ. කොණ්ඩේ ගොඩක් වැහුවාම තියෙනවටත් වඩා volume එකක් තියෙනවා වගේ ඝනකම් කොණ්ඩයක් තියෙන කෙනෙක් හිස කෙස්සලින් පේනවා. ඉතින් මේ නිසා එයාට ගොඩක් hair style කරන්න පුළුවන් වගේම ගොඩක් හොඳට කොණ්ඩේ ලස්සනට තියාගන්න පුළුවන්. හැබැයි කොණ්ඩේ maintain කරද්දී නම් එයාට පොඩ්ඩක් වද වෙලා තව ටිකක් විතර effort එක දාලා hair style කරන්න වෙනවා. ඒ නිසා ඔයාගේ කොණ්ඩේ ඝනකන්ද තුනීද මෙන්න මේ දේවල් පිළිබඳව සැලකිලිමත් වෙන්න ඔයා hair style එකක් කරන්න කලින්. ඊළඟට ඔයා සැලකිලිමත් වෙන්න ඕන ප්‍රධාන කාරණේ තමයි your skin. ඒ කියන්නේ ඔයාගේ හම. ඔයාගේ හම clear නැත්නම් ඔයාගේ කොණ්ඩය නැත්නම් ඔයා කොච්චර hair style එකක් දැම්මත් වැඩක් නැහැ. ඒ effort එක වැඩක් නැහැ. ඒකෙන් ඔයාගේ මූණට ලස්සනක් එන්නේ නැහැ. මොකද පළවෙනිම දේ තමයි ඔයාගේ skin එක clear කරගන්න එක. ඉතින් අනිත් දේ තමයි ඔයාගේ කොණ්ඩේ නිසා ඔයාගේ acne ඒක පැල්නම් වගේ දේවල් වැඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ සමහර අයගේ කොණ්ඩේ වැවුවහම කොණ්ඩේ පිරිසිදුට තියාගන්න නැති වුනහම ඒක බලපානවා මූණට. ඒ වගේම හිස්වරි වගේ දේවල් වැඩි වුණාම රෑෂස් වගේ දේවල් එන්න පුළුවන්. අනේ නිසා මේ දේවලුත් වැදගත්
හෙයා ස්ටයිල් එකක් කරද්දී. ඉතින් අන්තිම ටිප් එක තමයි එක්ස්පෙරිමන්ට් කරන්න. ඒ කියන්නේ නිතර අලුත් හෙයා ස්ටයිල් try කරලා බලන්න. එකම එකක් හැමදාම try කරන්න එපා. ඔයාට ගැලපෙන එකක් සෙට් වෙනකන් අලුත් හෙයා ස්ටයිල්ස් try කරන්න. එතකොට ඔයාට ගැලපෙන හෙයා ස්ටයිල් කිහිපයක් හම්බ වෙයි. ඉතින් මම මේ වීඩියෝ එකේදී අද කතා කරේ ඔයා හෙයා ස්ටයිල් එක try කරන්න කලින් සලකා බලන්න ඕන ප්‍රධාන කාරණා මොනවද කියන එක ගැන. ඉතින් මම ඊළඟ වීඩියෝ එකේදී මම ගේන්න බලාපොරොත්තු වෙන මාතෘකාවත් මෙන්න මේ ටොපික් එකටම අදාළ එකක්. ඒ තමයි කොහොමද ඔයාගේ ෆේස් ෂේප් එකට මැච් වෙන හෙයා ස්ටයිල් හොයාගන්නේ කියන එක. ඒ කියන්නේ මම එක ෆේස් ෂේප් එකට හෙයා ස්ටයිල්ස් කිහිපයක් රෙකමන්ඩ් කරනවා. එතකොට මේ වීඩියෝ එක තමයි මේ වීඩියෝ එකේ part 2. ඒ වගේම part 3 එකක් ගැන මම trending hairstyle මොනවද කියන එක ගැන. ඒ කියන්නේ 2025 trending hairstyle කිහිපයක්. ඉතින් මේ වීඩියෝස් ටික බලන්න අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරලා notification icon එක click කරන්න. වීඩියෝ එක ගැන හිතන දේ පල්ලෙහෙන් comment කරන්න, like එකක් දාන්න. එතකොට තවත් කෙනෙක්ටත් මේ වීඩියෝ එක පෙන්නයි. එහෙනම් ඊළඟ වීඩියෝ එක හම්බ වෙනකන් ජය.